සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඔයාලා ඉලෙක්ට්‍රොනික වලට ආධුනිකයි නම්, ලැප්ටොප් රිපෙයාරින් වලට ආධුනිකයි නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් අද අපි කතා කරන්න හිතන් ඉන්නේ මල්ටිමීටර්ස් ගැන. මල්ටිමීටර් කියන්නේ මොකක්ද? මල්ටිමීටර් එකෙන් මොනවද අපි කරන්නේ කියන දේ ගැන තමයි අද අපි ඔයාලට එක කතා කරන්න හිතන් ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න යාළුවනේ. මේ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉතින් මල්ටිමීටර්ස් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. අපි බලමු යාළුවනේ මේ මොනවද කොටස් දෙක කියලා. මේ ආකාරයෙන් අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇනලොග් මල්ටිමීටර්, අනිත් එක තමයි ඩිජිටල් මල්ටිමීටර්. ඉතින් යාළුවනේ අපිට මල්ටිමීටර්ස් වර්ග ප්‍රධාන කොටස් දෙකකට කඩා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ තමයි ඇනලොග් මල්ටිමීටර් සහ ඩිජිටල් මල්ටිමීටර්ස්. ඉතින් අපි දැන් බලමු ඇනලොග් මල්ටිමීටරයක් කියන්නේ ඇනලොග් මල්ටිමීටරයක් මොන වගේද කියලා. අපි දැන් බලමු. මේ තමයි යාළුවනේ ඇනලොග් මල්ටිමීටරයක්. ඔයාලා සමහරට විතර දන්න කට්ටියක් ඉන්නවා. ඉතින් අපි දැන් බලමු ඇනලොග් මල්ටිමීටරේ මොන වගේද කියලා. මේ තමයි යාළුවනේ ඇනලොග් මල්ටිමීටරයක්. ඉතින් ඇනලොග් මල්ටිමීටරේ මේ ආකාරයෙන් තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් මල්ටිමීටරයක් අපිට මේ ආකාරයෙන් මේ වගේ දැක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඩිජිටල් මල්ටිමීටරයක් කියන්නේ මේ වගේ. ඉතින් මේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ මල්ටිමීටර්ස්. අපි මුලින්ම කතා කරමු මේ ඇනලොග් මල්ටිමීටර් ගැන. මොකද දැන් ඔයාලා ලැප්ටොප් රිපෙයාර් කියන්නේ ඉලෙක්ට්‍රොනික වලට ආධුනිකයි නම් ඔයාලා ලැප්ටොප් රිපෙයාර් කරන්න අතරම ඉලෙක්ට්‍රොනික දැනන් ඉන්න ඕනේ. ඉතින් ඉලෙක්ට්‍රොනික වලට ඔයාලා ආධුනිකයි නම් අනිවාර්යෙන් මල්ටිමීටර්ස් කියන දේ ගැන ඔයාලා දැනගන්න ඕනේ. එතන දන්න කට්ටියක් ඉන්නවා. මම මේ කතා කරන්නේ නොදන්න කට්ටියට. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ඇනලොග් මල්ටිමීටරයක් කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක. ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන් of ඇනලොග් මල්ටිමීටර්ස්. ඇනලොග් මල්ටිමීටර් එක ප්‍රධාන කොටස් ඔයාලා මේ දැනගන්න ඕනේ. ඉතින් ඇනලොග් මල්ටිමීටර් එක මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ රූපේ මේ පේනවා ඇති මෙතන. හරිද? මෙතන මේ ඔයාලට මේ මල්ටිමීටරේ කොටස් හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ මල්ටිමීටරේ යාළුවනේ මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එක ප්‍රධාන එකක් වෙනවා. මේ තමයි zero adjustment එක. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන පෙන්නනම් කහ පාටින් මාක් කරලා. මේ තමයි zero adjustment එක. හරි. zero adjustment එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තමයි DC voltage select කරන එක. මේ DC current එක මෙතන තියෙන්නේ මිලි ඇම්පියර්. මේ large current point එක කියන්නේ large current point එක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම voltage resistance කියන්නේ resistance small current port එක මෙතන තියෙන්නේ. voltage resistance small current resistance. ඒ වගේම කියන්නේ common port එක. පින කියලා කියන්නේ අපි. ඒක තමයි මෙතන common port එක. හරිද? common port එක. ඉතින් ස්ක්‍රීන් එක ගැන අපි කිව්වොත්, ඒ කියන්නේ මල්ටිමීටරේ ස්ක්‍රීන් එක ගැන අපි කිව්වොත් අපිට ඇත්තටම මේ තමයි පොයින්ටර් නීඩල් එක. මේ තමයි කට්ට කියලා කියන්නේ අපි. මේ මෙතන තියෙන ඒ තමයි පොයින්ටර් නීඩල් එක. ඒ වගේම ස්කේල් එක. ඔයාලට පේනවා මෙතන වයිට් කලර් එකෙන් තියෙනවා මේ ස්කේල් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණ මේ තියෙන්නේ ස්කේල් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මල්ටිමීටරේ කොහොමද යූස් කරන්න කියලා. දැන් ඔයාලා ප්‍රධාන කොටස් ටික දැනගත්තනේ ඇනලොග් මල්ටිමීටර එක. ඉතින් අපි බලමු මේ මල්ටිමීටරයක් යූස් කරන්නේ කොහොමද කියලා. ඒකට මේ මල්ටිමීටරේ ගමු.
මේ මල්ටිමීටර් එක ගමු. ඉතින් මේ මල්ටිමීටරේ ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. ඉතින් යාළුවනේ දැන් ඔන්න අපි දැන් මේ මල්ටිමීටරේ ගත්තාම දැන් ඔයාලා හිතන්න අලුත් ඔයාලා ළඟ ඇනලොග් මල්ටිමීටරයක් තියෙනවා. දැන් මේ මල්ටිමීටරෙන් කොහොමද ඔයාලා වැඩ ගන්නෙ කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් මේ තමයි දැන් මම ඉස්සෙල්ලාවට මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. මේ තමයි මේක අපිට ඕන විදිහට කරකවන්න පුළුවන්. ඕන දෙයක් අපිට ඒ කියන්නේ ඕන අපිට අවශ්‍ය වෝල්ටේජ් එකද වෝල්ට් කරන්ට් එකද ඒ අදාළ මැනගන්නේ මොකද්ද කියන එක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ මම දැන් පෙන්නපු මේ සිලෙක්ටර් එක කරකවලා. ඉතින් මේ සිලෙක්ටර් එක කරකවලා අපිට ඕන දෙයක් මැන ගැනීම අපිට අවශ්‍ය ස්කේල් එක සිලෙක්ට් කරගන්න ස්කේල් එක සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔයාලා හිතන්න ඔයාලා හිතන්න දැන් ඔයාලට අපිට මයින්ඩ් ඕනේ වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක මයින්ඩ් ඕනේ කියලා හිතන්නකෝ. ඉතින් මම මේ පෙන්නන දැන් මේකේ මේ මල්ටිමීටරේ මේ තියෙන DC වෝල්ටේජ් කියලා DCV කියලා කියන්නේ මේ තමයි DC වෝල්ටේජ් මයින රේන්ජ් එක. මෙන්න මේ ටික මම දැන් මේ මාක් කරන ටික තමයි DC වෝල්ටේජ් මයින රේන්ජ් එක. මේ තියෙන්නේ මේ තමයි DC වෝල්ටේජ් මයින රේන්ජ් එක. ඉතින් මේ රේන්ජ් එකේ මේ ඔයාලට පේනවා ඇති මේ සිලෙක්ටර් එක. මේ සිලෙක්ටරේ මෙතන මේ ඊතලයක් වගේ තියෙන මේ පැත්තනේ. මෙතන ඊතලයක් වගේ තියෙනවනේ. මේ ඊතලයක් වගේ තියෙන මෙතන මෙන්න එහෙම ඊතලයක් වගේ තියෙනවනේ. මේ ඊතලේ අපිට දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්න වෝල්ටේජ් කීයක්ද? සාමාන්‍යයෙන් අපි හිතමු ඔයාලා බැටරි එක කා බැටරියක් මයින්නවා කියලා 12 වෝල්ටේජ් නේ. ඉතින් 12 වෝල්ටේජ් මයින්නවා නම් අපි සාමාන්‍යයෙන් මේ මල්ටිමීටරේ ස්කේල් එක තෝරන්න ඕනේ කොතෙන්ටද? දැන් දන්න කට්ටියක් ඉන්නවා මම අහන්නේ දන්න කට්ටියකින්. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් තෝරන්න ඕනේ ස්කේල් එක 50. දැන් අපි 10 තෝරලා හරියන්නේ නැහනේ. මේ 10 තියෙන්නේ මේ 50. මේ 50 තමයි අපිට තෝරන්නේ. මේ කියන්නේ මේ ඊතලේ තියෙන පැත්ත මේ 50 කියන තැනට ගේන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ඇනලොග් මල්ටිමීටරෙන් අපිට අදාළ ඒ වෝල්ටේජ් එක නිවැරදිව මැනගැනීමේ හැකියාව තියෙනවා. ඒකට මම කියන්නේ හේතුව මෙහෙමයි. දැන් ඔයා හිතන්න දැන් අපි 50 කියන තැන ගෙනාවා කියලා. දැන් මෙතන මේ ස්කේල් එක තියෙනවනේ. මේ ස්කේල් එකේ ඔයාලට පේනවා ඇති මෙතන වෝල්ටේජ් මේ මයින රේන්ජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ V මේ තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මේ වෝල්ටේජ් මේ තියෙන යාළුවනේ වෝල්ටේජ් මයින ඒරියා එක. මේ තියෙන්නේ මම මාක් කරන එක තමයි වෝල්ටේජ් මයින ඒරියා එක. මේ තියෙන්නේ මේ ටික තමයි අපිට වෝල්ටේජ් මයින්ඩ් පුළුවන් පරාසය. ඒ කියන්නේ මේ කළු පාටින් මාක් කරලා තියෙන 0 50 100 150 200 250 ඊට අමතරව 0 10 20 30 40 50 කියලා තියෙනවා. ඒ වගේ තියෙනවනේ. ඒ අතරත් මේ කට්ට මේ වෙන් කරලා තියෙනවනේ. ඉතින් මේ මම දැන් මේ මාක් කරපු මේ රේන්ජ් එකේ තමයි අපිට මේ කියන්නේ අපි සිලෙක්ට් කරපු ස්කේල් එකට අනුව අපි කොච්චර වෝල්ටේජ් එකක් මේක තියෙනවද කියලා අපිට කියව ගන්න පුළුවන්. ඒ මම දැන් පෙන්නපු මේ මෙන්න මේ රේන්ජ් එකේ මේ රේන්ජ් එකෙන් තමයි අපිට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. තේරෙනවද යාළුවනේ? ඉතින් දැන් ඔයා හිතන්න දැන් ඔයා මයින බැටරිය ඇත්තටම 12 වෝල්ට් එක අපි වෝල්ටේජ් එක දන්නවනේ. ඉතින් අපි ඒ හින්දා දන්න හින්දා අපි 50 ස්කේල් එකට දාගත්තා. 50 ස්කේල් එකට දාගත්තාම ඇත්තටම මේ පොයින්ටර් එක මේ තියෙන කට්ටක් තියෙනවනේ මෙතන පොයින්ටර් එක කියලා කියන්නේ අපි ඒ පොයින්ටර් එක ඔයාලා හිතන්න ඕනේ කොතෙන්ද දෙන්න ඕනේ කියලා. දැන් මේක අපි දාගත්තේ මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට දාගත්තේ. නේ? මෙතෙන්ට තමයි දාගත්තේ. ඉතින් ඔයාලා දන්නවද ඊට පස්සේ ඔයාලා හිතන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන 50 කියලා කියන්නේ මේ මීටර එක මේ ස්කේල් එක සම්පූර්ණ මෙතෙන් 50 කියන්නේ මෙතෙන්ට යද්දි 50 තමයි උඩරින් මයින්ඩ් පුළුවන්. දැන් 50යි දාගත්ත එක අපිට වෝල්ට් 200ක් 100ක් මයින්ඩ් බෑනේ. ඉතින් මේ ස්කේල් එක කන්වර්ට් කරන උඩරින් මයින්ඩ් පුළුවන් මේ ස්කේල් එකේ 50යි වෝල්ටේජ් 50යි. එතකොට ඔයාලට පේනවා නේද මේ 10 බිංදුව 10 20 30 40 50 කියලා මැදින් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ ටික මේ මම දැන් මාක් කරනකොට ඔයාලට පේනවා ඉතින් මේ ඊට උඩින් තියෙන්නේ හරි. දත්ත ගන්න එක අපි කියව ගන්නේ අන්න ඒ පරාසිත අන්න ඒ මම කියන්නේ මල්ටිමීටරෙන් අපි දැන් කියව ගන්න දැන් 50ට කඩපු එක හින්දා 50 ස්කේල් එකට ගල්ලා තියෙන ස්කේල් එකෙන් අපි කියව ගන්න ඊට පස්සේ අපි අපේ අවශ්‍ය වෝල්ටේජ් එක අපි කියව ගන්නේ මම ඒ දැන් මේ මාක් කරලා තියෙන ලයින් එකේ තියෙන අංක ටිකෙන් තමයි අපි කියව ගන්නේ. ඔයාලට දැන් තේරුණාද? ඉතින් දැන් වෝල්ට් 12ක් නේ අපි දැන් මේකේ වෝල්ටේජ් එක අතරම දන්නවනේ වෝල්ට් 12ක් නේ. ඉතින් 12
ඇත්තටම 12ක් හින්දා මේකේ මේ පොයින්ටර් එක එන්න ඕනේ යාළුවනේ මෙන්න මෙතෙන්ට. දැන් මෙතන බිඳුව මෙතන තියෙන 10නේ. 10 නම් 10 මේ මෙතන කොටස් කීර කළාද? මෙතන බලන්න කොටස් කීර කළාද? මෙතන කොටස් 10ට කල්ලන් තියෙන්නේ. ඒතකොට 1යි 2යි. මෙන්න මේ පොයින්ට් එක ළඟට මේ කට්ට එන්න ඕනේ. කියන්නේ මේ පොයින්ටර් එක මෙතෙන්ට ඔන්නම එන්න ඕනේ. තේරුණාද? ඒතර තමයි වෝල්ට් 12ක් එන්නේ. ඊට පස්සේ දැන් ඔයා හිතන්න ඔයා දැන් වෝල්ටේජ් එකක්ම අයින්නවා වෝල්ට් දන්නේ. ඇත්තටම අපි කොච්චර තියෙද අපි ඇත්තටම දන්නේ. එහෙනම් ඔයා මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ. දැන් අපුත් වෝල්ටේජ් එක දන්නේ නැහැනේ. මුලින්ම කරන්න ඕනේ මේ දැන් අපිට අඩු එකකින් දාගෙන යන්නත් බෑනේ. එහෙනම් මේ පොයින්ටර් එක මේ වෝල්ට් මේ සිලෙක්ටර් එක අපි වැඩිම කියන්නේ අපි 1000 වැඩිම තියෙන 1000නේ DC වෝල්ටේජ් 1000 ඉඳන් බලන්න ඕනේ චෙක් කර මේ වැලියු එකක් පෙන්වනවාද කියලා. 1000ට දැන් මම වැලියු එකක් ලොකුවට පෙන්වන්න නැත්නම් ඊට පස්සේ 250ට දාගන්නවා. 250ට පෙන්වන්න නැත්නම් ඔන්න අපි ඊට 50ට දාගන්නවා. 50 හැදි පෙන්වනවා. 50 හැදි අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් උතෙන් දෙන්නේ කියලා 50 හැදි වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි යාළුවනේ අපි නොදන්න වෝල්ටේජ් එකක් මනිනකොට මුලින්ම වැඩි ස්කේල් එකේ ඉඳන් ටික ටික ක්‍රමානුකූලව අඩු ස්කේල් එකකට අපි අඩු කර තමයි බලන්න ඕනේ. මොකද නැත්නම් අපිට අපේ මල්ටිමීටරේ විනාශ වෙන්න පුළුවන්. පිච්චිලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි යාළුවනේ වෝල්ට් අපි මේ වෝල්ට් 200 අපි මේ මේන් කරන්ට් එක චෙක් කරගන්නවා කියලා. මේන් කරන්ට් එක චෙක් කරගන්න. ඒතර මේන් කරන්ට් එකේ තියෙන AC වෝල්ටේජ් DC නෙමෙයිනේ. ඒක චෙක් කරගන්න ඕන. අපි චෙක් කරගන්න මේ සිලෙක්ටර් එක මෙන්න මේ රේන්ජ් එකට තමයි මේ ස්කේල් එකේ පැත්තට තමයි අපි ගේන්න ඕනේ. මේ වලට ගහලා තියෙනවා පේනවත් ඇති. ගහලා තියෙනවා මෙතන මේ AC වෝල්ටේජ් කියලා මෙතන ගහලා තියෙනවානේ. AC වෝල්ටේජ්. ඒ කියන්නේ AC කියලා කියන්නේ ප්‍රත්‍යාර්ථ දාප. AC වෝල්ටේජ් මයින්නේ මේ රේන්ජ් එකේ. ඉතින් ඒකත් අර ආකාරයෙන්ම තමයි අර විදිහම තමයි කියව ගන්න. ඒ ස්කේල් එකේම තමයි කියන්නේ මම කලින් පෙන්නුවේ මේ ස්කේල් එකේම තමයි අපිට කියව ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා මම හිතනවා තේරෙන්න ඇති AC DC කොහොමද චෙක් කරගන්නේ කියලා. ඒ කියන්නේ AC DC වෝල්ටේජ් චෙක් කරගන්නේ කියලා. ඊට අමතරව යාළුවනේ රෙසිස්ටර් ප්‍රතිරෝධය චෙක් කරගන්නේ මෙන්න මෙතන ඉඳන්. ප්‍රතිරෝධය චෙක් කරගන්නේ මෙතන ohms. හරි. මෙන්න මෙතන ඉඳන් තමයි චෙක් කරගන්නේ. හරි. ඉතින් මේ රේන්ජ් එක දැම්මම ඊට මේ පොයින්ටර් එක මේ රේන්ජ් එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි කියමු 1k රෙසිස්ටර් එකක් මයින්නවා කියලා. 1k රෙසිස්ටර් එකක් මයින්නවා නම් රෙසිස්ටරේ වැලියු එක අපි හිතමු දැන් අපි හිතමු මෙතන වාට කියන්න මට යාළුවනේ ඊට දෙයක් ඒවට කියන්න බැරි වුණා. රෙසිස්ටර් වලට රෙසිස්ටර් මයින්කොට ප්‍රධාන වශයෙන්ම මුලින්ම අපි කරන්න ඕනේ රෙසිස්ටර් මයින්කොට මොකක්ද දන්නවද? මෙතන අපි මේ වැඩි කිරීම එක කියන තියෙන පොයින්ට් එකේ තියෙන්නේ මේකට මේ දැන් මේ සිලෙක්ටර් මේ දැන් මේ ෆොටෝ එකේ තියෙන විදිහට මේ සිලෙක්ට් කරලා තින්නේ අන්න එතෙන්ට දාගෙන මෙතන ගහනවා අපි ප්‍රොප් දෙක තියෙනවනේ ප්‍රොප් දෙක ගහගෙන ප්‍රොප් දෙක එකට ෂෝට් කරලා තියාගන්න ෂෝට් කරලා තියාගත්ත පස්සේ මේ පොයින්ට් එක මේ පැත්තට කෙරවලටම යනවා මේ කෙරවලට මෙහෙම යනවා ඔය විදිහට යනවා ඔය විදිහට කෙරවලටම යනවා කෙරවලට ගියාට පස්සේ සමහර විට මේ පොයින්ට් එක එක්කෝ මේ බිඳුව තියෙන්නේ මේ බිඳුවෙන් මේ බිඳුව තියෙන්නේ මෙන්න මේ බිඳුව. හරිද? මේ බිඳුවේ මේ ආකාරයෙන් වැඩිපුර යන්න පුළුවන් නැත්නම් මේ අඩුවෙන් යන්න පුළුවන්. එතකොට ඒක ප්‍රශ්නයක්. අපිට හරි වැලියු එකක් කියව ගන්න බෑ. මම කියන්නේ මේ ප්‍රතිරෝධයමයි ඉද්දි. හොඳයි. ප්‍රතිරෝධයමයි ඉද්දි. හරිද? ඉතින් එහෙම දැන් එක්ක වැඩියෙන් හෝ අඩුවෙන් හරි යනකොට අපි මේක ප්‍රොප් දෙක ෂෝට් කරලා තියාගෙන අපි මේ මම කිව්වා කලින් සඳහන් කරේ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා කියලා මෙන්න ඇඩ්ජස්ට්මන්ට් එක. මේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් වමට දකුණට කරකෝලා යාළුවනේ අපි මේ පොයින්ට් එක හරියට 0 ලෙවල් එකට ගෙන්න ගන්න ඕනේ. මේක ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධයමයි තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් අපි ඒ දේ අනිවාර්යෙන් කරගන්න ඕනේ නැත්නම් අපි කියවන ප්‍රතිරෝධයේ වැලියු එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරලා ඉවරනාට පස්සේ තමයි යාළුවනේ අපි දැන් සාමාන්‍යයෙන් නොදන්න මොකක් හරි ප්‍රතිරෝධයක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි හිතමු මේ වගේ ප්‍රතිරෝධයක් තියෙනවා. මේක අපි දන්නේ නැහැ මොකක් හරි X කියලා ප්‍රතිරෝධයක් කියලා. අපි ප්‍රතිරෝධය දන්නේ නැති හින්දා අපි මුලින්ම මොකද කරන්නේ? අපි මුලින්ම බලනවා මේකෙදි වැඩි 100k එකට දාලා බලනවා. හරි 100k එකේ 100k එකට දාලා බලනවා. ඊට පස්සේ 100k එකට දාලා බලනවා මෙතන කොච්චර වැලියු එකක් පෙන්වනවද කියලා. අපි සාමාන්‍යයෙන් හිතමුකෝ 100k එකට මොකක් වැලියු එකක් පෙන්වන්නේ නැහැ කියලා. එහෙනම් අපි 1k එකට දාගන්නවා. 1k එකට දාගෙන යාළුවනේ අපි වැලියු එක අපිට කියවීමේ හැකියාව තියෙනවා. එතකොට ඇත්තටම ඉතින් මේක අපි එහෙම දන්නේ නැති වෙන්න විදියක් නෑ. මොකද අපිට මේක කලර් කෝඩ් ක්‍රමයකින් කලර් කෝඩ් එකෙන් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. වැලියු එක දාලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක
ඉතින් සාමාන්‍යයෙන් අපි හිතුවේ වැලියු එක දැන් x කියන වැලියු එක 1k කියලා 1k නම් ඉතින් ඔයා දාගන්න ඕනේ ස්කේල් එක මොකද්ද ඔයා 1k එකට මේ 1k කියලා එකක් තියෙනවා මෙතන 1k ස්කේල් එක 1k ස්කේල් එකට දාගන්න. ඒතකොට මේකෙන් උඩරින් මයින්ඩ් පුළුවන් 1k. උඩරින් මයින්ඩ් පුළුවන් 1k විතරයි. තේරුණාද? ප්‍රතිරෝධය මයින්නේ යාළුවනේ මම මේ පෙන්වන මේ ස්කේල් එක හොඳයි. මෙන්න මේ ස්කේල් එක තමයි ප්‍රතිරෝධය මම නිල් පාටින් තියෙන්නේ ඉලක්කම් ටික අන්න ඒකෙන් තමයි ප්‍රතිරෝධය මයින්නේ යාළුවනේ. තේරුණාද? ඉතින් 1k කියන මේ රේන්ජ් එකට අපි 100k කියන මේ රේන්ජ් එකට දාගත්තොත් යාළුවනේ මේ ස්කේල් එකෙන් අපිට උඩරිම 100k වෙනකම් මැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ 1k කියන්නේ 1k වෙනකම් පුළුවන් බලන්න. ඒ වගේම වැඩි කිරීම 100 වැඩි කිරීම 10 වැඩි කිරීම 1. ඒ ඕම්ස් රේන්ජ් එකේ මයින් ඒවා සාමාන්‍යයෙන් අපි බලන්නේ වැඩිපුර චෙක් කරගන්නේ ඕම්ස් රේන්ජ් එක වැඩිපුර අපි චෙක් කරගන්නේ සාමාන්‍යයෙන් වැඩි කිරීම 1 වැඩි කිරීම 10 කියන ස්කේල් එකට සිලෙක්ට් කරලා. ඉතින් මම හිතනවා ඔයාලා ප්‍රතිරෝධය ගැන යම් තාක් දුරට තේරෙන්න ඇති කියලා. ඒ වගේම අපිට තව දෙයක් තියෙනවා මේක DC ඇම්පියර් මිලි ඇම්පියර් DC මිලි ඇම්පියර් චෙක් කරගන්නේ මෙතනින්. ඒ වගේම බැටරි වෝල්ටේජ් එක අපිට නිකන් නෝමල් චෙක් කරගෙන මෙතන හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන DC ඇම්පියර් කියලා DC මිලි ඇම්පියර් මෙතනින් මයින්ඩ් පුළුවන්. මේ රේන්ජ් එකෙන් කරලා මයින්ඩ් පුළුවන් DC මිලි ඇම්පියර්. අපි සාමාන්‍යයෙන් 10 amps වගේ මයින්නවා නම් මෙතන මේ පෝට් මෙතන තියෙන මේ ප්‍රොබ් එක ගලවලා මේ මෙතන තියෙන කනෙක්ටරේට සෙට් කරන්න ඕනේ. කොමන් එක කොහොමද කොමන් එකම තමයි එතන තමයි තියෙන්නේ. මේක මයිනස් එන්නේ මයිනස් එක මෙතන සාමාන්‍යයෙන් අපි දැන් මම කලින් කියපු ඔක්කොම ස්කේල්ස් රන් වෙන්නේ ඒ කියන්නේ මෙතෙන්ටයි තමයි ප්‍රොබ් එක සෙට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇම්පියර් දැන් මිලි කියන්නේ කුඩා පරිමාණයේ මිලි ඇම්පියර් රේන්ජ් එක නම් අපිට පුළුවන් මේ අදාළ විදිහට චෙක් මේ අපිට මයිනර් ඇම්පියර් ගන්නට අදාළව මේක සිලෙක්ට් ස්කේල් එක සිලෙක්ට් කරගෙන මේ ඇම්පියර් ගන්න මයින්ඩ් පුළුවන්. ඊට අමතරව ඇම්පියර් 10ක් ඇම්පියර් 1 2 3ක් වගේ ලොකු ඇම්පියර් ප්‍රමාණයක් මයින්නවා නම් අපිට මෙතන ප්‍රොබ් එක ගහන්න බෑ. මෙතන ප්‍රොබ් එක ගහම මයින්ඩ් බෑ. එහෙනම් මේ ප්‍රොබ් එක ගලවලා මෙතෙන්ට ගහන්න ඕනේ. මේක වෙනස් කරන්නේ නැහැ. මේ එහෙම වෙනස් ගහලා තමයි අපිට අපි ඊට පස්සේ කරන්න ඕනේ මේ ස්කේල් එක සෙට් කරන්න ඕනේ යාළුවනේ. ස්කේල් එක අපි සෙට් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට. තේරුණාද? මේ තියෙන්නේ 10 amps මේ මම කියන්නේ මේ මල්ටිමීටර් හැටියට. හොඳේ. මේ මල්ටිමීටර් පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේ මෙතෙන්ට සෙට් කරලා අපිට 10 amps වෙනකම් උඩරිම මේ ස්කේල් එක බලන්න. ඒ කියන්නේ අපිට එතකොට මම යට තියෙනවනේ මේ තියෙන බිඳුවේ ඉඳන් මේ තියෙන බිඳුව 2 4 6 8 10 කියලා මේ තියෙන්නේ. ඒ ස්කේල් එකෙන් අපිට ඇම්පියර් ගන්න බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා යාළුවනේ ඔයාලට මේ ඇනලොග් මල්ටිමීටර් ගැන තේරෙන්න ඇති කියලා. ඉතින් අපි දැන් බලමු ඊට පස්සේ ඩිජිටල් මල්ටිමීටරේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්න මම හිතනවා ඉතින් ඔයාලට මේ ඇනලොග් මල්ටිමීටර් සම්බන්ධව මම කියපු දේවල් තේරෙන්න ඇති කියලා. ඔයාලට මොනවද අපහැදිලි කරුණක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අපි ඇනලොග් මල්ටිමීටර් ගැන. මොකද මට මේකත් එක්කම කරන්න තිබුණා. මම වීඩියෝ ගොඩාක් දික් වෙන හින්දා ඔයාලට බෝරින් වෙනවා වීඩියෝ බලන්න. ඒ හින්දා මම මල්ටිමීටර්ස් කියන දෙවෙනි වීඩියෝ එකකින් අපි ඩිජිටල් මල්ටිමීටර් ගැන කතා කරමු. ඉතින් එහෙනම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් Gigatech Computers ඔයාලා subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වේවා. bye.